අයිබෝවන් අද අපි කතා කරමු ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ අලුත්ම තත්ත්වය ගැන. විශේෂයෙන්ම 2030 වෙද්දී 70% renewable energy ඉලක්කයත් එක්ක. CB එක, ඒ කියන්නේ ලංකා විදුලි බල මණ්ඩලය අලුත් සෝල ගාස්තු වගයක් හඳුන්වලා දීලා තිනවා නේද? ඔව් ඒක තමයි විශේෂයෙන්ම අර වහල උඩ සවිකරණ පද්ධති වලට rooftop solar වලට. හරියද හරි. ඉතින් අපි අද මේ CB නිවේදන ඒ වගේම investment analysis වගයක් අරගෙන මේ ගැන ටිකක් ගැඹුරින් බලමු. හරි. මෙතනදී ප්‍රධාන කතාව වෙන්නේ අර battery storage එක්ක තියෙන hybrid systems වලට දෙන අලුත් ගාස්තු ගණනේද? ඔව් ඒක තමයි. විශේෂයෙන්ම රැට night peak වෙලාවට හවස 6:30 ඉඳන් 10:30 වෙනකම් වගේ ග්‍රිඩ් එකට විදුලිය දෙනවට දෙන ගාන. ඒ කියන්නේ කිලෝවොට් අවර් එකකට යුනිට් එකකට රුපියල් 45ට 81ක්. ඔව් ඒක තමයි. රුපියල් 45ක් 80ක්. ඉතින් මේක ආයෝජකයෙක්ට, ගෙදරක කෙනෙක්ට කොහොම බලපායිද කියන එක තමයි බලන්න ඕනේ. දැන් ඉංජිනේරුමය පැත්තෙන්, ඒ කියන්නේ ටෙක්නිකල් පැත්තෙන් බැලුවොත් මේ රුපියල් 45යි 80ක් වගේ ඉහළ ගානක් රැට දෙන්න හේතුවක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි grid stability එක. දවල්ට සෝලර් වලින් ගොඩක් විදුලිය එනවනේ. ඔව් ඒක වැඩි වෙනවා. ඉතින් ඒ අතිරික්තය මැනේජ් කරන එක ප්‍රශ්නයක්. මේ අලුත් ක්‍රමෙන් කරන්නේ බැටරි පාවිච්චි කරලා දවල්ට ස්ටෝ කරන ටික රැට ග්‍රිඩ් එකට දෙන්න දිරිමත් කරන එක. හරි. ඒ කියන්නේ පීක් ලෝඩ් එක මැනේජ් කරන්න. හරියටම. ඒ වගේම self consumption එකත්. ඒ කියන්නේ තමන්ගේ සෝලර් වලින් හදන එක තමන්ම පාවිච්චි කරන එක ඒකත් එන්කරේජ් වෙනවා. උදාහරණයක් ගත්තොත් මාසයකට යුනිට්ස් 120ට වැඩිය පාවිච්චි කරන කෙනෙක්ට එයා තමන්ගේ සෝලර් වලින් දවල්ට විදුලිය ගත්තොත් යුනිට් එකකට රුපියල් 41ක් විතර ඉතිරියක් තියෙනවා. ඒක ලොකු ගාණක්. ඔව්. අර 5 කිලෝවැට් වලට අටු සිස්ටම් එකකින් දවල්ට ග්‍රිඩ් එකට දුන්නොත් ලැබෙන රුපියල් 20.9ට වඩා ඒක වාසි. හරි. එතකොට ඉන්වෙස්ට්මන්ට් පැත්තෙන් බැලුවොත් මේ රුපියල් 45යි 80 කියන ගාණ එතකොට කොච්චර ඇට්‍රැක්ටිව්ද? ඔව් ඒක බලමු. මේ බැටරි බෑකප් එකකුත් එක්ක ග්‍රිඩ් එකට කනෙක්ට් කරපු එකක්. ඔව්. ඒ වගේ සිස්ටම් එකකට සම්පූර්ණ කොස්ට් එක ඩොලර් වශයෙන් රුපියල් 1.45 මිලියන් වගේ යනවා කියලා තමයි කියන්නේ. ලක්ෂ 18මාරක් විතර. ඔව්. සාමාන්‍ය සෝලාර් සිස්ටම් එකට වඩා හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එකටයි විශේෂයෙන්ම ලිතියම් බැටරි එකටයි ලොකු ගාණක් යනවා. බැටරි කොස්ට් එක තමයි වැඩිම බලපාන්නේ. ඒකෙත්. ඉතින් ආදායම ගැන බැලුවොත් දවල්ට එක්ස්පෝර්ට් කරන ටික ඒකට රුපියල් 20.90ක් ගානේ, අර රැට බැටරි එකෙන් එක්ස්පෝර්ට් කරන ටික ඒකට අර රුපියල් 45යි 80ක් ගානේ. මේ ඔක්කොම එකතු වුණාම වාර්ෂිකව රුපියල් 230,000ක් වගේ ආදායමක් එන්න පුළුවන් කියලා තමයි ඒ ඇනලිසිස් එකේ පෙන්වන්නේ. ලක්ෂ 2.30,000ක් විතර අවුරුද්දකට. ඔව්. ඉතින් ඒ අනුව පේබැක් පීරියඩ් එක, ඒ කියන්නේ වියදම් කරපු සල්ලි ආපහු එන්න යන කාලේ, ආපසු ගෙවීමේ කාලය. ඒක අවුරුදු 6.2ක් විතර වෙනවා. 6.2 years. අවුරුදු 6.2ක්. හැබැයි CB එක මේ ෆීඩින් ටැරිෆ්ස් වලට අවුරුදු 20ක ගැරන්ටි එකක් දෙනවා කියලාත් කියනවා නේද? ඒ ප්‍රයිස් ස්ටැබිලිටි එක දෙනවා. ඒක ආලෝචකයට හොඳයි තමයි. ඒත් CB එකේම රිපෝට් වලත් තේනවා මේ වගේ දිග කාලේන ගැරන්ටි එකක් දෙන එක එයාලට සිග්නිෆිකන්ට් රිස්ක් එකක්. ලොකෝ කමිට්මන්ට් එකක් කියලා. එහෙමද? ඔව් අනිත් එක තමයි මේ කැල්කියුලේෂන් වල බැටරි ඩීග්‍රේඩේෂන් එක. ඒ කියන්නේ කාලයත් එක්ක බැටරි එකේ කැපැසිටි එක අඩු වෙන එක ගැන කොහොම සලකලා තියෙනවද කියන එකත් ප්‍රශ්නයක් නේද? හරියට හරි. ඒක ලොකු ෆැක්ටර් එකක්. දැන් ආයෝජන උපදේශකවරියක් විදිහට මම දකින විදිහට නම් අවුරුදු 6කට වැඩි පේබැක් පීරියඩ් එකක් විශේෂයෙන්ම ගෙදරකට කරන ඉන්වෙස්ට්මන්ට් එකකට ඒක එච්චර ඇට්‍රැක්ටිව් නෑ. සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන ඊට වඩා අඩු කාලයක් නේද? ගොඩක් අය බලන්නේ අවුරුදු 4ක් 5ක් වගේ ඇතුළත සල්ලි ටික ආපහු ගන්න පුරාණ නම් තමයි. එක සෝස් එකක තිබ්බා මේක ටිකක් අර රජයට ඕන බැටරි ස්ටෝරේජ් එකේ වියදම මිනිස්සු ලවදා දරවදන් හදනවා වගේ වැඩක් කියලා. රැට දෙන ගාන අර RS 45.80ක් තව වැඩි වෙන්න ඕන. එහෙම නැත්නම් නැත්නම් බැටරි වලට තියෙන ටැක්ස් අයින් කරන්න ඕන කියලා. එතකොට කොස්ට් එක අඩු වෙන්න ඕන. හයි. ඒත් එක්කම CB එක සෝලාර් වලට විතරක් නෙමෙයි අනිත් අර SPA යට තේනේවට ගාස්තු අප්ඩේට් කරලා තියෙනවා. මිනි හයිඩ්‍රෝ වලට රුපියල් 25.44ක්, වින් වලට රුපියල් 23.83ක් වගේ. ඒ කියන්නේ රිනියුවබල් එනර්ජි ටැරිෆ්ස් ඔක්කොම ඇඩ්ජස්ට් කරන්න හදනවා වගේ. ඔව් එහෙම උත්සාහයක් පේනවා. එහෙනම් සාරාංශයක් වගේ ගත්තොත් ටෙක්නිකල් පැත්තෙන් බලනකොට ග්‍රිඩ් එකේ ස්ටේබිලිටි එකටයි රිනියුවබල් එනර්ජි ඉන්ටිග්‍රේට් කරන්නයි බැටරි ස්ටෝරේජ් එක ප්‍රොමෝට් කරන එක CB එකට අවශ්‍ය දෙයක්. ඔව් ඒක පැහැදිලි උපාය මාර්ගිකව අවශ්‍යයි. හැබැයි ඉන්වෙස්ට්මන්ට් පැත්තෙන් බැලුවම අර RS 45.80 කියන ඉහළ ගාණ දුන්නත් දැනට තියෙන සිස්ටම් කොස්ට් එක
අවුරුදු 6කට වැඩි පේබැක් පීරියඩ් එක හින්දා ගෙදරකින්න කෙනෙක්ට හරි පොඩි ආයෝජකයෙක්ට හරි මේක ගැන දෙපාරක් හිතන්න වෙනවා. එකනේ ඉක්මනට පනින්න හොඳ නෑ වගේ. ඔව් ක්ෂණිකවම මේක මරු ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා කියන්න අමාරුයි වගේ දැනට තියෙන ගණන් එක්ක. හොඳයි. එතකොට අවසාන වශයෙන් හිතන්න දෙයක් තියෙනවා CEB එකේ රිපෝට් එකෙත් කියනවනේ සෝලර් පැනල් වල ග්ලෝබල් මාකට් ප්‍රයිස් එක අඩු වෙලා තියෙනවා කියලා. ඔව් ඒක ඇත්ත. ඉදිරියේදී ලිතියම් බැටරි මිලත් ඒ වගේම ගොඩක් අඩු වුණොත් එතකොට මේ ගණන් හිලව ඔක්කොම වෙනස් වෙලා මේක ගොඩක් ඇට්‍රැක්ටිව් වෙයිද? ඒක එක පැත්ත. එහෙම වෙන්න පුරුවන්. එහෙම වුණොත් පේබැක් පීරියඩ් එක අඩු වෙයි. හැබැයි අනික් පැත්ත තමයි අනාගතයේදී CEB එක ග්‍රිඩ් ඇසෙට්ස් පාවිච්චි කරනවට ෆික්ස් චාර්ජස් වගේ දේවල් ගේන්න ඉඩ තියනවා කියලාත් කතාවක් තියෙනව නේද? ස්ථාවර ගාස්තුව. ඔව්. එහෙම වුණොත් මේ සෝලර් දාගන්න පොඩි අයට ලැබෙන බෙනිෆිට් එක ඒ චාර්ජ් එකෙන් කැපිලා යයිද කියන එකත් හිතන්න ඕන. දිගු කාලීනව බලද්දී ඒකත් වැදගත් ෆැක්ටර් එකක්. ඒ කියන්නේ තව බලන් ඉන්න වැඩ දේවල් තියෙනවා. ඔව්. තාක්ෂණයයි මිල ගණනුයි පොලිසියයි මේ ඔක්කොම කොහොම වෙනස් වෙයිද කියලා බලන්න වෙනවා ඉස්සරහට.